ශාස්ත්‍රපති පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයේ යටතේ ඓතිහාසික පුරාණ විහාරය ප්‍රතිසංස්කරණය කර ශාසනයට පූජා කිරීම අද සිදු කෙරුණා. උත්සවයේ පැවැත්වුණේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ සුමනතිස්ස ආනන්දනායක හිමිපාණන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අග්ගමහා පඬිත මකුලෑවේ ශ්‍රී විමල මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ආගමේ දහමේ පැවැත්ම රඳා පවතින්නේ අපේ හැසිරීම මත. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. මේ පින්වත් මහා සංඝ රත්නයේ වැඩ ඉන්න තාක්කල් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස මේ පන්සලත් එක්ක ඉන්න තාක්කල් ධර්මයත් එක්ක ඉන්න තාක්කල් පින්නතුනේ කවදාවත් සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. කිසිම ලාභ ලෝභයක් අපේක්ෂාවෙන් තොරව අර නේ අපේ සමාජේ කතා බහ කරන විදිහට කියනවනම් අර සල්ලිත් නෙමෙයි views ගන්නත් නෙමෙයි අර හොඳ quality දෙයක් සමාජගත කරන්න උත්සාහ කරන නාලිකාවක් විදිහට ජාතික රූපවාහිනිය මට ආරාධනා කරලා අපේ අසංගය ගිහිල්ලා පළවෙනි වැඩසටහන කරා සම්මාදිට්ඨිය. ඒ තුලින් මුළු ලෝකයක් කත්නෝරුවේ සිරිධම්ම කියන හාමුදුරුව දැනගත්තට පස්සේ මේ ගණේවව භූමියට සියලු දෙනාම එකතු පාදා වෙන්න ගත්තා. ඒකත් එක්කම ජාතික රූපවාහිනියත් එක්ක එකතු වෙලා දිගින් දිගටම වැඩසටහන් කරනකොට ගිය අවුරුද්දේ මම පින්නතුනි බණ කියලා තිබ්බ බණ 400ක් හරි 480ක් හරි. එතකොට මේ මුළු රටටම බණ අහන්න රටේම ආධ්‍යාත්මික ශික්ෂණය වෙනුවෙන් මුලපුරපු ආයතනයක් තමයි ජාතික රූපවාහිනිය කියන්නේ. මේ පන්සල ගැනත් මම ගැනත් තවත් දේවල් එළියට කියන්න හේතුව ජාතික රූපවාහිනිය දැක්ක මේ පුදුම විදිහට තරුණ දරුවෝ බණ අහන්න